සියලු දෙනාටම තෙරුවන් සරණයි. කිරින්ද පුහුල්ලැල්ල ශ්‍රී වර්ධනාරාමත්ත ශ්‍රී ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන හා භාවනා පුහුණු මධ්‍යස්ථානයේහි මේ සතියේ නියමිත සාකච්ඡාව සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට ඇත්වන විමුක්ඛ සූත්‍රය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයෙහි 3 සහ 4 වැනි පිටු මේ සූත්‍රය අන්තර්ගත වෙලා තිබෙන්නේ. සූත්‍රයේ නිදාන සවැත් නුවරමයි ජේතවන මහා විහාරය. දේවතාවෙකු අන්‍යතරෝ දේවතා කියලා තියෙන එක්තරා දේවතාවෙකු නිමිතිකටගෙනයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ දේවතාව බුදුහාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සත්වයාගේ මාර්ගය, ඵලය, නිවන දන්නේහිද කියලා. ඉතින්දී බුදුරජාණන් වහන්සේ වදාරනෝ මම ඒවා දනිමි කියලා උන්වහන්සේ වදාරනවා. ඒ කියන්නේ මාර්ගය, ඵලය සහ නිවන දන්නවා කියලා උන්වහන්සේ වදාරනවා. ඊට පස්සේ දේවතාව අහනවා ඔබ වහන්සේ කෙසේද ඒවා දන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ කියනවා තණ්හාව මුල් කරගෙන ඇති කර්මය භවය ක්ෂය කිරීමෙන්ද සංඥා විඥානයන් ගෙවාලීමෙන්ද වේදනාවන්ගේ නිරෝධයෙන් හා සංහිඳීමෙන් මම සත්‍යයාගේ මාර්ගය, ඵලය හා නිවන දනිමි කියලා. ඔක තමයි සූත්‍රය අන්තර්ගතය පෙළ. එහි සිංහලාර්ථය සාමාන්‍ය සිංහලාර්ථය. එතකොට මේක අපේ හේවා විතාරණ මුද්‍රණයේ සංයුත්ත නිකාය අටුවාවෙහි සඳහන් වෙනවා 16 17 වෙනි පිටුවල කෙලෙස් බැමි වලින් මිදෙන බැවින් මාර්ගය කියලා කියනවා. එතකොට කෙලෙස් බැමි වලින් මිදෙන බැවින් මාර්ගය නම් වේ. ඒක කියනවා නිමොක්ඛ කියලා. ඊට පස්සේ ඵල ලබන ක්ෂණයෙහි සත්වයෝ කෙලෙස් බැමි වලින් මිදෙති. ඒ නිසා ඵලය කියලා එකට සඳහන් කරන ඵල කියලා. ඊළඟට සත්වයා සියලු දුකෙන් මිදෙන බැවින් විවේක නැත්නම් පමොක්ඛ කියලා එකට සඳහන් වෙනවා. සියලු දුක් වලින් මිදෙන බැවින් තමයි පමොක්ඛ කියලා කියන්නේ. ඒ වගේම නිවනට පැමිණීමෙන් සියල්ල නිවෙනවා. ඒ නිසා නිමොක්ඛ කියලා සඳහන් කරනවා. ඒතර විවේකය යනුත් නිමොක්ඛ කියන එකේම අර්ථයමයි. කියන්නේ විවේකයේ සදාතනික විවේකයක් තමයි නිවන කියන්නේ. නිමොක්ඛ කියලා තමයි අටුවාවෙහි සඳහන් වෙලා තිබෙන්නේ. එතකොට ඔය සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේහි නිමොක්ඛ සූත්‍රයේ පදගත අර්ථයෙන් සහ අටුවා අර්ථය සඳහන් වෙන්නේ. අද දවසේ අපි මේ සූත්‍ර දේශනාවේ අදහස මෙතකින් સમાપ્ત කරමින් ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙන අපේ ආයතනයේ ඉදිරියේදී ප්‍රකාශ කරනු ලබන සූත්‍රයන් හඳුනාගෙන ඒ සූත්‍ර නම් වශයෙන් දීඝනිකායේ මේ සූත්‍ර, මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර ආදී වශයෙන් ත්‍රිපිටකයේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකා පිළිබඳව ඔබට සඳහන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ ශ්‍රී ධම්මතිලක ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේහි මෙම ධර්ම සංකතනය සඳහා සහභාගී වූ ඔබ හැම කෙනෙකුටම තෙරුවන් සරණ නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට මේ ආයතනයේ අපි මේ සාකච්ඡා කරන ධර්ම කාරණා යහපතක් ජීවිත අවබෝධයක් ආලෝකයක් සැපේනවායි කියලා සිතනවා නම් ඒ සබ්ස්ක්‍රයිබ් කරලා අන් අයට බලා ගැනීමට අවස්ථාව සලසා දෙන්නටත් කාරුණික වූ ලෙස මතක් කර සිටිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.